හායි යාළුවනේ ඔයාලා හැමෝටම good morning කියලා පටන් ගන්නවා. මම නැගිටලා ප්‍රථම වශයෙන් කරන්නේ මේ ෂීන් නමන එක. අද වෙනසකටත් එක්ක මම ඩේ බ්ලොග් එකක් තමයි ගෙනාවේ. අද නංගි නෑ. නංගිට පන්තිනේ. මොන දැන් මේ ෂීට් එක නම් ලයික් කරන්න යන්නේ. අද මගේ කර්න් එක අරින්න. අද විදිහ හැමදාම කරනවා. අද මම ඩක්පලියන් තමයි දැන් ඔබ දෙන්නේ. පොඩි වෙනසකටත් එක්ක දැන් නෝද ගන්න යන්න ඕනේ. නయ్యා ඔයාලා දැන් මේ වීඩියෝ එක බලන්න නම් මාත් එක්ක වැඩි කරුවා යා හරියට සෙට් එකව මූණ හොදලා සෙට් එක. A few moments later. දැක්කනේ වැඩි බලන්නකෝ කොහොමද ඒක. එතකොට මම අනිත් අඩේ තමයි අතු ගන්න. පොඩ්ඩක් අස්පස් වෙලා තිබ්බා. ඒ ටික තමයි අතු ගන්න. කැමරාවට දුව කැමරාව දෙන්නා ඒකයි. එහෙනම් අතු ගාලා සෙට් කරන්න ඈ. A few moments later. ඔන්න මම දැන් කනවා. ඔයාලත් කනවා නම් කන්න දැන්. මම බෝරින් හින්දා මේක දැන් එතෙන්ට A few moments later. ඔන්න දැන් මම යන්නේ මගේ රෙකෝඩ් කරලා තියෙන වීඩියෝ එකක් එඩිට් කරන්න. ඔයාලගේ රෙකෝඩ් කරලා තියෙන වීඩියෝ තියෙනවා නම් ඔයාලත් එක්ක මාත් එක්ක එඩිට් කරමු. මගේ මේ දිග වීඩියෝ එකක් මම එඩිට් කරලා මම දාන්න. A few moments later. අපේ නාගේ පන්ති ගිහලා ආවා. යා මට අයිස්ක්‍රීම් ගෙනලා කන්න. මම කඩක් දෙමු. එන්නේ කවන්න. එඩිටින් වැඩ ටික දැන් තමයි ඉවරුනේ. පටන් ගත්තේ 8ට විතර. දැන් වෙලා ගියේ 10:56. Six and a half hours later. යාළුවනේ ඉතින් අපේ ඩේ බ්ලොග් එක මෙහෙම තමයි ගත වෙන්නේ. දැන් අපේ හවස් කාලේ ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් හවස් කාලේ සෙල්ලම් කරන වෙලාව මම නම් සෙල්ලම් කරන්නේ නංගි සෙල්ලම් කරනවා. නංගි බයිසිකල් පදිනවා මගේ එක. මම පේනවා නංගි බයිසිකල් පදින්නේ. කොහොමද? අරව ගන්න ඕන. එන්න ඕන දැන් එනවා. මම පේනවා. මේ යන්නේ. මට දවල් කාලේ ඒක දවල් මට වීඩියෝ එක ගන්න වෙලාවක් තිබුණේ නැහැ. අර වීඩියෝ එකේ භාගයන් කලින් එඩිට් කරලා තිබ්බේ. දැන් තමයි එඩිට් කරලා ඔක්කොම ඉවර කරලා එඩිට් කරලා ඉවරුනේ දැන්. එහෙනම් රැට සෙට් වෙන්නේද? Much later. එහෙනම් මේ විදියට තමයි ඩේ බ්ලොග් එක ඉවර වෙන්නේ. කරලා නාලා එහෙම නිදා ගන්න තමයි තියෙන්නේ. මම නම් තා චුට්ටකින් තමයි නිදාගන්නේ. අද ඔයාලා ඩේ බ්ලොග් එක එන්ජොයි කරා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, ෂෙයා දාලා, සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එකට පයින් යන්න.